ඊළඟට බලන්න මේකේ දෙවෙනි ප්‍රශ්නට දාලා මම දාලා තිබ්බාට ත්‍රිකෝණමිතිය ප්‍රශ්නයක්. 10 වෙනි කෙටි ප්‍රශ්න දානවා අහලා තිබ්බ ත්‍රිකෝණමිතික කෙටි ප්‍රශ්න බලන්නකො. sin θ ඍණ මූල 3යි cos θ. මෙන්න මෙයාව sin θ ඍණ මූල 3යි cos θ. මෙන්න මෙයාව ඔයාට හරවන්න කියලා කියනවා r sin θ ඍණ ඇල්ෆා ආකාරයට. r sin θ ඍණ ඇල්ෆා ආකාරයට ඔයාට මේවා හරවන්න කියලා කියනවා. මොකද කරන්නේ අපි? sin θ ගේ සම්මුණකයේ වර්ගය දාන cos θ ගේ සම්මුණකයේ වර්ගයේ එකතුවේ වර්ගමූලයක් ඔයා ගන්නවා එළියට. එහෙනම් බලන්න මෙයාගෙන් එකේ වර්ගයට අදාළව 1යි. මූල 3ේ වර්ගය ළමයි අදාළව කීයද? මූල 3ේ වර්ගය 3යි. එහෙනම් මේ දෙන්නගේ එකතුවේ වර්ගමූලයක් ඔයා ගන්නවා එළියට. කීයක් දෙන්නේ? මෙයාට අදාළව 3යි 3යි 1යි 4යි කියලා කියන 4ේ මූලය 2යි. එහෙනම් මෙයාගෙන් ඔයා දෙකක් ගන්නවා එළියට මේ විදිහට. භාගයේ වතාවක් බලන්න sin θ ඍණ මූල 3 බෙදීම 2යි cos θ. එහෙනම් බලන්න මේකෙන් ඔයාට sin ආකාරයට මෙයා හරවන්න කියලා කියනවා නම් sin ආකාරයට මෙයා හරවන්න කියලා කියනවා නම් බලන්න මෙයාව අපිට දා ගන්න පුළුවන් සහ මෙයාව දා ගන්න පුළුවන් අපිට cos 5 බෙදීම 3යි කියන්නේ. එහෙනම් මෙයාව අපිට එනවා ළමයි sin 5 බෙදීම 3. දැන් බලන්න මෙතනින් ඔයාට සම්බන්ධය හදා ගන්න පුළුවන් දෙගුණයක් sin θ වතාවක් cos 5 බෙදීම 3යි. ආය මෙයාගේ ඍණ cos θ වතාවක් sin 5 බෙදීම 3යි. මෙන්න මේ කොටසට ලියා ගන්න පුළුවන් බලන්න ඔයාට sin θ ඍණ 5 බෙදීම 3යි කියලා දෙගුණයක්. අයනම් බලන්න මෙයාගේ අපිට පෙන්වන්න කියලා කියන සම්බන්ධය තමයි හැදෙනවා බලන්න r වතාවක් sin θ ඍණ ඇල්ෆා ආකාර වේ. එහෙනම් මෙයාගේ r සමානයි 2යි ඇල්ෆා සමානයි 5 බෙදීම 3යි. ඊට පස්සේ බලන්න ඔයාලට කියනවා මෙන්න මේ විදියට n9 මෙන්න මේ අදාළ n9 ඔයාලට කියනවා මෙන්න මෙයාගේ sin θ ඍණ මූල 3යි cos θ මෙන්න මෙයාව අවම වන පරිදි අන්න ඒක වැදගත්. θ වල අගයන්ස ගන්න කියලා කියනවා. ඒ කියන්නේ මෙන්න මේ අදාළ ප්‍රකාශනය අවම වන පරිදි එයාට අදාළව θ ගේ අගයන් වලට හොයන්න කියලා කියන්නේ. බලන්න මේ විදියට අපිට ත්‍රිකෝණමිතිය පාඩමේදී ගන්නවා බලන්න මේ විදියට ඕනම sin වල ඕනම කෝණයක් වුණත් cos වල ඕනම කෝණයක් වුණත් තමයි පිළිටන්න ඍණ 1යි ධන 1යි අතර කියලා. ඒ කියන්නේ මෙන්න මේ වගේ. sin වල ඕනම කෝණයක් වුණත් පැහැදිලිද? cos වල ඕනම කෝණයක් වුණත් තමයි පිළිටන්න ඍණ 1යි ධන 1යි අතර. ඔන්න ඔය වගේ. ආයෙනම් බලන්න මෙයාගෙන් මෙන්න මේ කියන කාරණාවෙන් තමයි ඔයාට මෙයාව හදා යන්න තියෙන්නේ. එහෙනම් බලන්න මේකේ ඔයා මෙන්න මේ අදාළ සම්බන්ධය ළමයි හදාගත්තා මේක බවට. එහෙනම් බලන්න මෙතනින් ඔයාට sin θ ඍණ මූල 3 වතාවක් cos θ ව හදාගත්තා මෙන්න මේ විදිහට. එහෙනම් බලන්න මේකේ මෙයාව හැදුනා ඔයාට දෙවතාවක් sin θ ඍණ 5 බෙදීම 3යි කියන්නේ. එහෙනම් බලන්න මේකේ මෙන්න මේ කොටස අවම වෙන්න මේ කොටස ළමයි අවම වෙන්න අපි ඉගෙන ගත්ත ළමයි ත්‍රිකෝණමිතියට අදාළව පරාස හොයද්දී මෙන්න මේ කැලල අවමයකට අදාළව යන්න ඕනේ. එහෙනම් මේ කැලල අවමයකට යන්නම් වලට බලන්න sin වල ඕනම කෝණයක් ළමයි යන්නේ අවමයට අදාළව ඍණ 1කට. ඒ කියන්නේ මෙන්න මේ කැලල ඍණ 1කට සමාන වෙන්න ඕනේ. එහෙනම් බලන්න මෙතනින් ඔයාට සාධාරණ විසඳුමක් ළමයි හදා ගන්න පුළුවන්. දාගන්න බලන්න අඩුපාඩුවක් තිබ්බනම් මෙයාගේ ඍණ 1යි. ඍණ 1යි කියලා කියන්නේ ඔයා දන්නවා සාධාරණ විසඳුම් වලට අදාළව sin ඍණ 90යි. සාධාරණ විසඳුම ලියන්න θ ඍණ 5 බෙදීම 3 ධන මෙයාගෙන් ඍණ 1 ඉන්න බලය වතාවක් ඍණ 5 බෙදීම 2යි. θ සමානයි n5 ධන ඍණ 1 ඉන්න බලය වතාවක් ඍණ 5 බෙදීම 2යි ධන 5 බෙදීම 3යි. මෙයාගේ n කියලා කියන්නේ නිකිලයක් කියලා මේ විදිහට. අඩුපාඩුවක් තිබ්බනම් දාගන්න. කෙටි ප්‍රශ්න දෙකට අදාළව අපි හැදුවේ.